ඒ ශාක එයාලට වගා කරන වගේම කපලා ඉවත් කරන්න පුළුවන්. අනේ එයාලා අපිට කරපු හානියක් තමයි ඕක. මොකද දැන් යුරෝපයේ මිනිස්සුනේ අපිව අල්ලගත්තේ. ඒ රටවල් වල තියෙනවා ඔය කියන කේතුදර වනාන්තර. ඒ වගේ දැව කපලා තමයි එයාලා සීතල කාලයට උණුසුම් කරගන්නේ හීට පම්ප් වැඩ කරගන්නේ. ගෙවල් වල හීට පම්ප් තියෙනවනේ. දැන් අපෙත් ඇවිල්ලා එයාලා ගොඩක් අය මේ කැමති නෑ ඩ්‍රවුට් එකේ ඉන්න. ඒ නිසා ලංකාව ආක්‍රමණය කරපු මිනිස්සු ගොඩක් අය මේ බියලි කලාපේ හිටියේ නෑ. අනුරාධපුරයේ ගිහිල්ලා මාලිගා හදාගත්තේ නෑ. එය අපේ රට ආක්‍රමණය කරපු ඔක්කොමලා ගියේ වැඩිපුර නුවර එළියට සීතල පැතිවලට. ඒතර සීතල පැතිවලදී ඒ සීතීර්ථයේදී උණුසුම් කරගන්න. නැත්නම් අපිටත් තියෙනවනේ සීතල සාමාන්‍ය කාලයක්. ඒ කාලෙදී අර පයින්ස් වගා කරන්නේ. ඊට අමතරව දැව ලංකාවේ නිෂ්පාදනය කරා දැව හැදෙන්න හොඳ පරිසරයක් තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ අපේ ස්වභාවික වනාන්තර ඉවත් වෙලා පයින්ස් වගාවට ආවා. පයින්ස් වගාවත් එක්ක අපිට වෙච්ච හානි කිහිපයක් තියෙනවා. එකක් ජෛව විවිධත්වයේ හානියට ලක් වුණා. ඒ වගේම උස් බිම් වල වගා කරනකොට පාංශු පාදනය වැඩි වුණා. ඒ වගේම ජලපෝෂිත ප්‍රදේශවල ජල මට්ටම අර ග්‍රවුන්ඩ් වෝටර් කියන එක ග්‍රවුන්ඩ් වෝටර් එක පහළට ගියා. හරිද? නිසරු බිම් ප්‍රතිඵල වුණා. බලන්න ෆයිනස් හදපු ඉඩමක ආයි වෙනම ගාවක් දාන්න බෑ. නිසරු බිමක් ප්‍රතිඵල වෙන්නේ. මොන ඔය කියන ඒවා දැව වගාවත් එක්ක ආපු දේවල්.